ජන කවියෙන් ජීවිතයට ආදර්ශයක් එක් කරන විනාඩි කිහිපය. අතීත ගැමි ජනයා අතර මුඛ පරම්පරාගතව පැවත ආ ජන කවිය එවන් වූ ජන කවියෙන් පැවසෙන ජීවිතාදර්ශය පිළිබඳව ඔබ වෙතට ගෙන එන මම දේශාන් නිම්සර. අද දවසේ ඔබට ඉදිරිපත් කරන කවිය වෙත යන්නටයි මේ සූදානම. සූර්ය උදාවෙන තුරු පිණි බැවිල්ල පාරුව පදින තුරු සජුරේ සෙරවිල්ල මාරුව බල බලා හිත යට කැරකිල්ල කාරිය කරන තුරු කාගෙත් රැවටිල්ල. අපේ සමාජයේ විවිධ මිනිස් කොට්ටාස ඉන්නවා. ඔවුන්ගේ චර්යා, ගති ලක්ෂණ, සිරිත් විරිත් වල එක එක විදිහේ වෙනස්කම් තියෙනවා. ඒ අතරින් අපි දැන් සවන් දුන්න කවියේ කියවෙන පුද්ගල විශේෂය තමයි තමන්ගේ අවස්ථාව එනකන් කල් මරමින් හෝ කුමක් හෝ කවටකමක් කරමින් බලාගෙන ඉඳලා අවස්ථාව ආවට පස්සේ තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගෙන මග හැරලා යන જાතියේ පුද්ගලයෙක්. ඒ වගේ පුද්ගලයන් අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඉතින් ජන කවියා මේ කියන්නේ සෝභා සෞන්දර්යයේ පරිසරයේ තියෙන උදාහරණත් අරගෙන මෙන්න මේ වගේ මනුස්ස කොට්ටාශයක් මේ ලෝකේ ජීවත් වෙනවා. එයාලගෙන අවබෝධයෙන් ජීවත් වෙන්න කියලා. සූර්ය උදා වන තුරු පිණි බෑවිල්ල. ඒ කියන්නේ ඉර පායනකන් තමයි මේ පරිසරයේ පිණි ගතිය තියෙන්නේ. අපි කාටත් දැනෙන මේ සීතල තියෙන ඉර පායනකම්. ඉර පෑයුවට පස්සේ සීතල ගතිය නැති වෙනවා. ඒ වගේම තමයි ඔයාලා පාරුවක ගිහිල්ලා තියෙනවා නම් මේ අත්දැකීම හොඳින් විඳ ගන්න පුළුවන්. පාරුව පැදගෙන යනකන් තමයි වතුරේ සෙලවිල්ල තියෙන්නේ. ඒ කියන්නේ පාරුව වතුර යනකොට නිතරම හෙලවෙනවා. වතුර යනකොට නිතරම හෙලවෙනවා. කියන්නේ මොකක් හරි කාර්යයක් කරනකොට ඒක හරියයිද වරදීද හොඳයිද නරකයිද කියන සැකයේ මුසු ගතියෙන් තමයි මේ වැඩ කටයුත්තේ යෙදිලා ඉන්නේ. විශේෂයෙන්ම අපි දැන් මේ කතා කරන අවස්ථාවාදී පුද්ගලයෙක් නම් කොයි වෙලාවෙ ගැලවෙන්දෝ කොයි වෙලාවෙ පැනගන්දෝ කියන දේ හිතේ තියාගෙන තමයි මේ කාර්යයට එයා සම්බන්ධ වෙලා ඉන්නේ. ඊළඟ පදයෙන් අපිට මේක ගොඩාක් හොඳින් විස්තර වෙනවා. මාරුව බල බලා හිත යට කරකිල්ල. ඒ කියන්නේ කොයි වෙලාවෙද මාරු වෙලා යන්නේ? මෙයාගෙන් වැඩේ අරගෙන කොයි වෙලාවෙද මාරු වෙලා යන්නේ? නැත්නම් මේ කණ්ඩායමෙන් ප්‍රයෝජනෙ අරගෙන කොයි වෙලාවෙද මම ගැලවෙලා යන්නේ? මෙන්න මේ අවස්ථාවාදී පුද්ගලයාගේ තියෙන සිතුවිලි ස්වභාවය තමයි ජන කවියා හරි අපූර්වට මේ කවියට එකතු කරලා තියෙන්නේ. අවසාන පදයෙන් කියවෙන්නේ කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙනකන් රවටලා කන්න බොන්න දීලා මුදල් දීලා කොහොම හරි තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්නවා. අද සමාජයේ මේ වගේ අය ඕන තරම් දකින්න පුළුවන්. මේ ජන කවියෙන් කියලා දෙන්නේ සමාජයේ ඉන්න පුද්ගලයන් මෙන්න මේ වගේ කොට්ටාශයක් ඉන්නවා අය. අපි ඔවුන් එක්ක ජීවත් වෙනකොට හොඳ අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ කියන එක. ඉතින් මේ පණිවිඩය හිතේ තියාගෙන සමාජයේ ජීවත් වෙනකොට ඔබ ඇසුරු කරන පුද්ගලයන් ගැන අවබෝධය තියාගෙන යහපත් ලෙස ජීවත් වෙන්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඉතින් අද දවසේ මේ ගත වූ විනාඩි කිහිපය මට සවන් දීම සම්බන්ධයෙන් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් ජන කවියක අර්ථය රැගෙන ජන කවියෙන් ජීවිතයට වැඩසටහන සමගින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. කවිය ඉදිරිපත් කළේ ඒ.එම්. කරුණාරත්න. මම දේශාන් නිම්සර.